Pretty Fashion by Shamali channel එකට ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ size chart කියන්නේ මොකක්ද? ඇඳුමක් හරි size එකට අපි තෝරගන්නේ කොහොමද? මේ දේවල් අද ඔයාලට බොහොම simple විදිහට අද කියලා දෙනවා. ඒ වගේම තමයි වැදගත්ම දේ අද වීඩියෝ එකේදී මම ඔයාලට විවිධ ඇඳුම් අහන්න ඕන කරන size chart කිහිපයක්ම ලබා දෙනවා. ඉතින් වීඩියෝ එක skip නොකර බලන්න. මොකද skip කරොත් ඔයාට size chart මග ඇරෙන්නත් පුළුවන්. ඒක නිසා වීඩියෝ එක අවසන් වෙනකම්ම එකතු වෙලා ඉන්න. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. size chart එකක් කියන්නේ brand එකක් ඇඳුම් හදනකොට එයාලා දෙන measurement table එකක්. ඉතින් ඒකෙන් අපිට දැනගන්න පුළුවන් small, medium, large කියන sizes වල පපුව වට, ඉන වට, උකුල වට measurement එක කොච්චරක් තියෙනවද කියලා. ඉතින් අපි උදාහරණයක් විදිහට ගමු. large size එකේ පපුව වට 36 නම් ඒ කියන්නේ ඒ size එකට ගැලපෙන්නේ ඒ measurement එක තියෙන අයට. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම ඉදිරිපත් කළා තියෙනවා මෙන්න මේ විදිහට ladies wearවට යොදා ගන්න size chart එක. ඉතින් මේ size chart එක ඔයා බලන්න large size එකට පපුව වට මෙන්න ඇවිල්ලා තියෙන්නේ අඟල් 36ක් විදිහට. ඒ කියන්නේ ඒ size එකට ගැලපෙන්නේ මෙන්න මේ measurement එක තියෙන අය තමයි මෙන්න මේ large size එකේ නම් අඳින්න ඕන. ඒ වගේම තමයි කරන්න ඕන තව වැදගත් දෙයක් තමයි size chart එකක් අපි use කරන්න කලින් අනිවාර්යයෙන්ම කරන්න ඕන දේ තමයි අපේ body measurement එක ගන්න එක. ඉතින් ඔයාට ඇඳුමක් ගන්නවා නම් ඔයාගේ body measurement එක බලාගෙන තමයි මේ size chart එකත් එක්ක compare කරන්න ඕන. ඒ වගේම තමයි ඔයා customer කෙනෙක්ට ඇඳුමක් මහනවා නම් ඔයාට ඒත් පුළුවන් customer ගේ body measurement එක මුලින් ලබා ගන්න. ඉතින් එතනදී ඔයාට පපුව වට, ඉන වට, උකුල වගේ මෙන්න මේ මිමි ටික තමයි අපිට මෙතනදී ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් ඒ අතරිනුත් ගොඩක්ම වැදගත් මිමක් තමයි පපුව වට මිම කියන්නේ. ඉතින් මේක අනිවාර්ය ගොඩක්ම වැදගත් මිමක් මේ පපුව වට මිම. මෙතනදී මම ඔයාලට මේ පපුව වට, ඉන වට, උකුල වට මිම අපි ලබා ගන්නේ කොහොමද? අනිත් මිමි සහ ලබා ගන්න විදිය මම ඔයාලට මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේ link එකත් මම පහ description box එකේ දාන්නම්. ඔයාලට පුළුවන් එතනින් ගිහලා ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් මම කලින් ඒ වීඩියෝ එක ගොඩක් පැහැදිලිව හැමදේම කියලා තියෙන නිසා අද වීඩියෝ එකෙන් මම මේ මිම්ම ලබා ගන්නේ කොහොමද කියලා විස්තර කරන්න යන්නේ නැහැ. ඔයාලා මේ වීඩියෝ එක බලලා ඒ දේ කොහොමද කරන්න කියලා එතනින් බලන්න. දැන් ඔයා ළඟ ඔයා ලබාගත්ත measurement එක තියෙනවා. ඉතින් දැන් ඔයාලට ඔන්න මම size chart එකක් දීලා තියෙනවා. ඉතින් ඔයාලට දැන් පුළුවන් මේ size chart එකත් එක්ක ඔයාගේ measurement එක compare කරන්න. මම දුන්න size chart එකම නෙමෙයි. ඔයාලා මේ වෙනකොට size chart එකක් අනුගමනය කරනවා නම් ඒ size chart එකත් එක්ක ඔයාගේ body measurement එක compare කරන්න පුළුවන්. ඉතින් ඕනම කෙනෙක් තමන්ගේ brand එක, ඒ කියන්නේ තමන් ඇඳුම් නිර්මාණය කරනවා නම් size chart එක නියමිත size chart එකක් භාවිතා කරන්න. එතකොට ඒක ඔයාටත් ලේසි. ඔයාගේ orders දාන customerටත් ඒක ගොඩක් ලේසි. දැන් ඔයාගේ ඔයා අරන් තියෙන measurement එකයි size chart එකේ තියෙන measurement එකයි දෙක compare කරන්න. ඉතින් එතනදී අපි හිතමු උදාහරණයක් විදිහට පපුව වට 34යි, ඉන වට 28යි, උකුල වට 38යි මෙන්න මෙහෙම කියලා. ඉතින් ඒ size එක, ඒ measurement එක size chart එකේ තියෙන්නේ small ද, medium ද, large ද, XL ද මෙන්න මේ විදිහට බලන්න මොන size එකේද මේ measurement එක තියෙන්නේ කියලා. ඉතින් මේ measurement එක තියෙන එක ඔයාට තීරණය කරන්න පුළුවන් මේ size එක තමයි මට හරියන්නේ. එහෙම නැත්නම් මේ කස්ටමර්ට හරියන්නේ මෙන්න මේ size එකෙන් තමයි කියලා ඔයාට තීරණය කරන්න පුළුවන්. ගොඩක් අය කරන වැරද්දකුත් තියෙනවා. ඉතින් ඒ තමයි අපි අපේ body measurement එක ලබා ගන්න. ඊට පස්සේ ඔයා තීරණය කරනවා ඔයා ළඟ තියෙන size chart එකකට මට හරියන්නේ medium size එක. එහෙම කියලා ඔයා select කරගෙන ඔයා shop එකකට ගිහින් ඇඳුම් ගන්නේ medium size මට ඕනි කියලා. හැබැයි ඒ shop එකේ තියෙන ඇඳුම් වල ඒ size එක ඔයාට මදි වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා online order කරනවා. ඒ online order කරලා ගෙන්න ගන්න ඇඳුම ඔයාට මදි වෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඔයා කියනවා මම medium නේ අඳින්නේ, මම medium ඇඳුමක් තමයි order කරේ. හැබැයි මට මේක මදිනේ. එහෙම උනේ කොහොමද කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඉතින් ඒකට හේතුව තමයි එක brand use කරන size chart එක වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒක නිසා ඔයා online order එකක් දානවා නම් අනිවාර්යයෙන්ම ඒ online order කරන page එකෙන් අහන්න size chart එක ඔයාට ඕනි කියලා ඉල්ලන්න. ඉතින් ඒ size chart එකේ තියෙන measurement එකත් එක්ක ඔයාගේ body measurement එක අරගෙන compare කරලා ඔයා order එක දාන්න. නැත්නම් ඔයාට ඇඳුම order කරලා ගෙනාවම ඔයාටමයි ඒක පාඩුව වෙන්නේ. මොකද return කරන්න වෙනවා, return fees එකක් ගෙවන්න වෙනවා, මේ වගේ දේවල් වලට කරන්න වෙනවා. ඉතින් ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම size chart එක ඉල්ලගෙන
size chart එක අනුව ඔයාගේ body measurement එකත් එක්ක compare කරලාම order එක දාන්න. ඉතින් ඔයා ඇඳුමක් order කරද්දී ඒ දේවල් බලනවා වගේම ඔයා ළඟට customer කෙනෙක් ඇවිත් ඇඳුමක් මහ ගන්න ඕනේ කියලා කිව්වහම එයා කිව්වොත් මට medium size හරියන්නේ ඒ size එකෙන් මට මහලා දෙන්න කියලා ඔයා කවදාවත් හරි කියලා එයාගේ body measurement එක ගන්නෙ නැතුව නම් ඉන්න එපා. අනිවාර්යයෙන්ම ඔයා customer ගේ body measurement එක අරගෙන ඔයාගේ size chart එකත් එක්ක compare කරලා ඇඳුම මහන්න. නැත්නම් ඔයාට ඉන්නේ පාරිභෝගිකය අඩු වෙන්න තියෙන අවස්ථාවක් වැඩි. මොකද customer අර මම කලින් කිව්වා වගේ customer medium size කිව්වට ඔයා ළඟ තියෙන size chart එකෙන් එක වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාගේ size chart එකත් එක්ක customer ගේ measurement එක compare කරලම ඇඳුම නිර්මාණය කරන්න. ඒ වගේම තමයි තවත් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අපි size chart එකේ දැන් සාමාන්‍යයෙන් ඔයාලට මෙතන පේනවා ඇති අඟල් දෙකෙන් දෙකට වගේ තමයි වැඩි වෙන්නේ. ඒ කියන්නේ medium size නම් පපුවට 34, large size නම් පපුවට 36 මෙන්න මේ විදිහට අඟල් දෙකෙන් දෙකේ තමයි සාමාන්‍යයෙන් size chart එකේ වැඩි වෙලා යන්නේ. ඉතින් මේ විදිහට ඔයා බැලුවාම ඔයාගේ size එක සාමාන්‍ය ඔයාගේ පපුවට 35 වගේ measurement එකක් ආවොත් ඔයා බලනවා මේ 35ට හරියන්න size chart එකේ measurement එකක් නැහැනේ කියලා. හැබැයි එතනදී ඔයා කරන්න ඕන ඔයා ඒ දෙක අතර මැද නම් ඉන්නේ ඔයා එතනේ වැඩි size එක තමයි තෝරගන්න ඕනේ. මොකද එහෙම වුණොත් ඔයාට ටේලර් කෙනෙක්ට කියලා adjust කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා මහන කෙනෙක් නම් ඔයාට ඒක adjust කරලා හදා ගන්න පුළුවන්. ඒක නිසා එතන තියෙන වැඩිම size එක ඔයා select කරගන්න. ඉතින් ඔයාලා තවත් දැකලා ඇති shop වල තියෙන dress වල ගොඩක් දුරට මෙන්න මේ 8 10 මෙන්න මේ වගේ size numbers වලින් size කරලා තියෙනවා. ඉතින් එතන තියෙන්නේ ඒ UK size වලින් තමයි ඒ dress size කරලා තියෙන්නේ. ඉතින් එතනදී ඔයා මේ size එක දන්නේ නැත්නම් ඔයාට dress එක select කරගන්නත් අමාරු වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඔයා දන්නේ small medium large කියන size විතරයි නම් ඔයා ගිහින් බලනවා shop වල මේ numbers තිබුණාට මේ size එක නැහැනේ කියලා. ඉතින් ඒක නිසා ගොඩක් අය මේ වෙනකොටත් ඒ ගැන දන්නවා. ඉතින් දන්නේ නැති අයත් ඉන්නවා. ඉතින් ඔයාලට ගොඩක් ලේසි මෙන්න මේ size chart එකේ මම ඔයාලට දීලා තියෙන විදිහට size එක බලාගත්තොත් මේ UK size වලින් කොහොමද dress එකක් අපි select කරගන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට මම ඔයාලට අනිත් size chart එක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මේ size chart විදිහට ඔයාලගේ dress නිර්මාණය කරගන්න. ඉතින් ඔයාලා ළඟ දැනට ඔයාලා අනුගමනය කරන size chart එකක් තියෙනවා නම් ඔයාලා ඒවම අනුගමනය කරන්න. size chart එකක් දැනට නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ size chart විදිහට ඔයාලගේ dress නිර්මාණය කරන්න. ඉතින් මම ඔයාලට මෙතන දීලා තියෙන්නේ ladies wear නිර්මාණය කරන්න ඕනේ size chart, ඒ වගේම kids ඇඳුම් නිර්මාණය කරන්න ඕනේ size chart එක, ඒ වගේම underskirt නිර්මාණය කරන්න ඕනේ size chart එක සහ පිරිමි ඇඳුම් මැසීම සඳහා අවශ්‍ය වෙන size chart එක තමයි අද මම ඔයාලට ලබා දෙලා තියෙන්නේ. ඉතින් තවත් size chart තියෙනවා. ඒවා ඉදිරියේදී ඔයාලට මම ලබා දෙන්නම්. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලට size chart කීපයක්ම දුන්නා. ඔයාලා online business එකක් කරනවා නම් එහෙම නැත්නම් ඔයාගේ මැඳුම් අහනවා නම් shop වලට මහලා දානවා නම් මේ ඕනම කෙනෙක්ට ඕන වැදගත් විදියට size chart කීපයක්ම ලබා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාට පුළුවන් මේ size chart අනුගමනය කරලා dress මහන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අද වීඩියෝ එක ඔයාට helpful නම් like එකක් දාලා Pretty Fashion by Shamali channel එක subscribe කරන්න කියලා ඔයාගේ ආදරයෙන් ඉල්ලනවා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙමත් හමු වෙමු.